මම ගාමන්ට යන එක නැවැත්තුවා. කාලේ ඔහොම ගෙවිලා යද්දී මට ඔෂාන්ගේ වෙන සම්බන්ධයක් ගැන දැනගන්න ලැබුණා. එතකොට මගේ බඩට යන්තම් මාස 7ක් වෙන්න ඇති. මොනාද මේ ඔෂාන්? කවුද මේ ගෑණි? කට වහගන්නවා නිපුණි. දැන් මමද කට වහගන්න ඕනේ. ගෑනු එක්ක මගුල් නටලා මේ ෆොටෝ ඉදන් ගහලා ෂි. ඔෂාන් ඔෆිස් ගිහින් හිටපු වෙලාවක ඒ ගෑණි මට කතා කළා. ඔෂාන්ට අනම්මනං කියලා අපේ සම්බන්ධය කඩන්න මොන හිතකින්ද ගෑනියේ? නන්නාතුනෙන කටහඩක් ෆෝන් එකෙන් ඇහෙද්දී මං ගැස්සිලා ගියා. සම්බන්ධය? ඔව්, මං ඔෂාන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. තමුසෙද මේ මගේ මිනිහව හල්ලගන්න හදන උඩැක්කිය? අනේ මන්නම් කාගේවත් මිනිස්සු අල්ලගත්තේ නෑ. තමුසෙගේ අඩුපාඩු හින්දා තමා ඒ මිනිස්සයා හරියන ගෑණියෙක් හෙව්වේ. මගේ හදවත බිඳිලා ගියා. ඒ වචන මගේ කන් ඇතුලේ දෝංකාර දෙද්දී ඒ ගෑනු කෙනා තව අහන් ඉන්නවත් බැරි දේවල් කියලා මගේ හිත පෑරුවා. ඒ කෙල්ල මට නොකිව්ව කතාවක් නෑ. මගේ ලෝකෙම කඩන් වැටෙද්දී මං කරේම සද්ද නොකර අහුන්නේ නෑ හුණු ගානට හිටපු එක. මම ගොඩාක් ඉවසුවා. මොකද මම මේ වෙලාවේ කලබල වුණොත් මට ඔෂාන්ව නැති වෙනවටත් වඩා මගේ දරුවට තාත්තව නැති වෙන්න පුළුවන් හින්දා. හැමදේම ඉවසගෙන කාලෙ ගෙවිලා යද්දී මට බබා හම්බෙන්න දින ලං වුණා. මං හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඉවසා ගැනීමේ දරා ගැනීමේ අවසානයේ විදිහට මට පුංචි රෝසමලක් ලැබුණා. එයා දිහා මං බලන් ඉද්දී මට මේ මුළු ලෝකෙම තිබ්බ ප්‍රශ්න අමතක වුණා. මට බබා ලැබිලා මාස 2කින් වගේ ඔෂාන් වෑන් එකක ජොබ් එකකට ගියා. ඒ වෙද්දී මං එයා කරපු හැම වැරද්දක්ම අමතක කරලායි තිබුණේ. අපි දෙන්න කාපු කට්ට හින්දම මට එයාව තව දරාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මහන්සි යනේ තේ එකක් හදන්නකෝ. මම ඔෂාන්ට තේ එකක් හදන් එද්දී එයා hina වෙවි ෆෝන් එක බලනවා. ඔයාට කුස්සිය ඉඳන් කතා කරා ඇහුනේ නැති හින්දායි මම මේ සාලෙටම තේ එක අරන් ආවේ. හරි කමක් නෑ. කෝ ළමයා නිදිද? ඔව්, බබාව නිදි කරා. මම වොෂ් එකක් දාගෙන මෙන්නන් නිපුණි. හරිම මහන්සි. ටිකක් කැලවෙලා ඉන්න ඕනේ. හිස් තේ කෝප්පෙත් මං අතට දීලා ඔෂාන් බාත්රූම් එකට යන්න ගියා. ටික වෙලාවකින් ඔෂාන්ගේ ෆෝන් එකට ආපු මිස් කෝල් එකක් නිසා මං එයාගේ ෆෝන් එක අතට ගත්තා. ආපු කෝල් එකේ තිබ්බ නමත් අමුත හින්දාම මං ෆෝන් එකේ ලොක් එක අරින්න හැදුවා. ඒත් ඒ වෙද්දිත් ඔෂාන් ලොක් එක වෙනස් කළා. හිතන අංක ගහන් යද්දී සැකේට ගහපු අංකයකට ලොක් එක ඇරුණා. එයාගේ ෆෝන් එක චෙක් කරද්දී කෙල්ලෙක්ගේ චැට් එකක් හම්බුණා. ඒ චැට් එක බලද්දී මගේ කකුල් පන නැතුව ගියා. තවත් කෙල්ලෙක් එක්ක යාළු වෙලා මට දැනුනේ එච්චරයි. ඔෂාන්, මේ වැඩේ නවත්තන්න. දැන් ඔයා තනියම නෙමෙයි. ඔයාට වයිෆ් කෙනෙක් බබෙක් ඉන්නවා. මොන වැඩද? මේ කෙල්ලෝ එක්ක දාන සෙල්ලම් ඔෂාන්. ඒත් මං එයාට සමාව දුන්නා. අපේ පවුල ගැන හිතලා මං එයාට සමාව දුන්නා. කොහොම හරි බබාට මාස 3ක් වෙද්දී ඔෂාන්ලගේ අම්මලා අපිට සමාව දුන්නා. එයාලා අපිට කැමති වුණා. එහෙනම් යාළුවනේ අපි සිව්වැනි කටිසින් ඉක්මනටම ආයේ හම්බ වෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න. මං ගිහින් එන්නම්. බයි.